හායි කොහමදට ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හදේ නැති කියලා. ඉතින් මං අද හදාගන්න යන්නේ ක්‍රීම් කැකර් බිස්කට් වලින් රසම රස කට්ලට් එකක්. අපි බලමු මම මේ කට්ලට් එක හදාගත්තේ කොහොමද. පළමුවෙන්ම අපි මේකට අවශ්‍ය ෆිලින් එක හදාගමු. භාජනයක් ලිපේ තියාගෙන මම එකට සූදු රට කීපයක් එකතු කරගත්තා. ඒ වගේම හීනියට කපාගත්තු ලුණු අමමිරිස්, ඒ වගේම කහ කුඩු, කෑලමිරිස්, තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු එකතු කරගන්නවා. මෙහෙම එකතු කරගෙන අපි මේ ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. මෙහෙම කලවම් කරගෙන අපි මේ ටික චුට්ටක් තෙලේ ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. මෙහෙම ටෙම්පරාදු වුණාම මම මේකට කුඩු කරගත්තු සැමන් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයා සැමන් වලට කැමති නැති කෙනෙක් නම් සැමන් එකතු කරගන්න එපා. ඉතින් මේ සැමන් ටිකක් චුට්ටක් ටෙම්පරාදු වෙද්දී මම මේකට තම්බලා පොඩි කරගත්තු අල ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට අල චුට්ටක් ටෙම්පරාදු වුණාම අපි මේ මාළුව ලිපේ අයින් කරගන්න ඕනේ. ඉතින් දැන් අපි කට්ලට් එකට අවශ්‍ය ක්‍රීම් කැකර් ටික රෙඩි කරගමු. මම මෙතනදී ක්‍රීම් කැකර් ටික උණු වතුරට එකතු කරලා තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට අවශ්‍ය නම් ස්ටීම් කරගන්න උනත් පුළුවන්. ක්‍රීම් කැකර් ටික උණු වතුරට එකතු කරලා ගොඩක් වෙලා තියන්න එපා. එහෙම වුණොත් මේක ගොඩක් පිඟෙන්න බලනවා. ඒ හින්දා උණු වතුරට එකතු කරලා ඉක්මනින් අයින් කරගන්න. එහෙම අයින් කරගෙන මේ වීඩියෝ එකේ පේන විදිහට මේක ත්‍රිකෝණ හැඩයක් වෙන්න කපා ගන්න. එහෙම කපාගෙන ඔයාලා හදාගත්තු ෆිලින් එක මේ බිස්කට් එකේ එක කොටසක තියාගන්න. පොඩි ෆිලින් එකකින් කොටසක් තියාගෙන ඒක ඔයාලා බිස්කට් එකේ හැඩයට වෙන්න අතින් චුට්ටක් හදා ගන්න අවශ්‍ය වෙනවා. එම හදාගෙන බිස්කට් එකේ තවත් කොටසක් අරගෙන මේ අපි හදාගත්තු ෆිලින් එක උඩින් තියාගන්න. එහෙම තියාගෙන බිත්තර සාරු එකක මේක ඔයාලා දවට ගන්න ඕනේ. එහෙම දවටගෙන ඒක අපේ බිස්කට් කුඩු දවට ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ අපි හදාගත්තු පැටිස් ටික අපි දැන් බැද ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට මේක තෙලේ බැද ගන්නත් පුළුවන්. ඒ වගේම මම මේක මෙතනදී එයාර් ෆ්‍රයි එකේ තමයි ෆ්‍රයි කරගත්තේ. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. ඒ වගේම තමයි මේක හරිම රසයි. ඉතින් මේ වගේ රස රෙසිපි හැමදාම ඔයාලට මාත් එක්ක හිටියොත් දැනගන්න පුළුවන්. මගේ channel එක subscribe කරලා දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරයෙන් මතක් කරනවා.